ගෙස් කරන්න බලන්න මහර ඇරගෙන අද අපි මේ කොහෙද යන්නේ කියලා. ඔන්න මේ vlog එකෙත් පවුලේ හැමෝම ඉන්නවා. දැන් තමයි අපි පිටත් වෙන්න යන්නේ. කොහෙටද යන්නේ කියලා ගෙස් කරන්න. බස් එකට නැගපු වෙලාව ඉඳන් හැමෝම තම තමන් ගෙනාපු හැමදේම කන්න පටන් ගත්තා. ඉතින් මන් දන්න තරමට මේ ගමනට 60ක් හෝ 68ක් වගේ පිරිසක් එකතු වෙනවා. දැන් නම් ඔයාලා දන්න අපි මේ කොහෙද ඉන්නේ කියලා. අපි මේ ඉන්නේ අනුරාධපුරේ. ඉතින් ශ්‍රද්ධාවෙන් භක්තියෙන් ගියා වගේම මේ ගමන ඇතුලේ විනෝදෙත් ගොඩාක් එකතු වෙලා තිබ්බා. බලන්න ළමයි උදේ පාන්දර අනුරාධපුරේට මාරම සීතලයි. හැබැයි දවල් වෙනකොට ඉතින් කොච්චර සෙනගක් හිටියත් මාරම ලොකු සැනසීමක් තමයි මෙතනට ආවට පස්සේ දැනෙන එක. මං අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමෙයි. ඔයාටත් මටත් අපි හැමෝටම එහෙමයි. අපේ ලොකු අම්මා කියපු විදිහට මෙතන කිරියාහාර පූජාව වගේම තව පූජා කීපයක්ම තියෙනවා. ඉතින් අපිට උදේ තිබ්බේ කිරියාහාර පූජාව. ඉතින් කිරියාහාර පූජාවෙන් පස්සේ අපි කෑම කාලා යන්න ලෑස්ති උනේ ජයශ්‍රීමා බෝධියට. ඉතින් මේ වෙද්දී උදේ 8යි ගාණක් මං හිතන්නේ. හැබැයි මේ වෙනකොට මාරම රස්නේ මුළු අනුරාධපුරේම. ඉතින් මේ වෙලාවේ තමයි අපි ජයශ්‍රීමා බෝධියත් වැඳලා ඇවිල්ලා අග්ගලා කන්න පටන් ගත්තේ. ඊට පස්සේ අපි ගියේ වැවක් ගාවට කෑම කන්නයි නාන්නයි කියලා. හැබැයි මෙතන වැවේ නාන්න බෑ කියලා එතන කට්ටිය කිව්වා. ඉතින් වැවෙන් නාන්න බෑ කිව්ව හින්දා අපි එක එහා පැත්තේ තිබ්බ මෙන්න මේ වගේ පුංචි තැනකින් නෑවා. මේකට කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. හැබැයි මේක සුපිරි. ඊට පස්සේ හැමෝම නාලා ඉවර වෙලා එතන වැවගාව තිබ්බ ගලක් උඩට ගිහිල්ලා කෑම කන්න පටන් ගත්තා. මල් කාන්ති කඩ යනවා වගේ මේකෙත් උඩ පැන පැන වැවගාව දුවන්න පටන් ගත්තා. ඊට පස්සේ හැමෝම කරේ අයිස්ක්‍රීම් ඇඩ් එකේ රංගපාපු එක. අනේ අම්මෝ මේ vlog එකේ දිග. හැබැයි මේ ප්‍රුක් කන්නත් අයිස්ක්‍රීම් එක මාරම රසයි ආ. තක්කලි කෑලි ගෝවා කෑලි සුපිරියට තිබ්බා. ඊට පස්සේ අපි ලෑස්ති උනේ මෙන්න මේ පූජාවට යන්න. මේ පූජාවට කියන නම මම ඇත්තටම දන්නේ නැහැ. මම හිතන්නේ මේක කප්රුක් පූජාව වෙන්න ඕනි. ඒත් ඒ නම නෙවෙයි නම් මට සමා වෙන්න. මට දන්න කෙනකින් එක අහගන්න බැරි වුණා. ඉතින් මේ ඉස්සරහම ඉන්නේ අපේ ලොකු අම්මයි ලොකු අප්පච්චි. ඒ දෙනාගේ මූලිකත්වයෙන් තමයි මෙන්න මේ වැඩේ සම්පූර්ණයෙන්ම සංවිධානය උනේ. දැන් මට මහන්සි හින්දා මං චුට්ටක් කියවෙන එක නවත්තන්නම්. ඔයාලා ඉක්මනට මොකක්ද උනේ කියලා සෙනික බලලා එන්න. ජටාමඩුල්ල දින්බලේ සන්තුෂිතය දිව්‍ය රාජ දිව්‍ය පුණ්‍ය පුඤ්ජයයි විරාජමාන මූර්තිකා. दिव्य पुष्पयो सुगंध स्वर्ण कर्ण शोभमान दिव्य स्तोत्र गायने दयामा कौरुदो तुल्लव वीरया. ඉතින් මේක තමයි මගේ පළවෙනිම අත්දැකීම. ගර්භය කිට්ටුවටම ගිහිල්ලා එතන ඉඳන් වන්දනාමාන කරන්න ලැබෙන එක. ඉතින් මම මේ vlog එක ඉවර කරන්න ලෑස්ති වෙන්නේ. මේ චුටි බබා කිව්වා එයාවත් මේ වීඩියෝ එකට දාන්න කියලා. ඒ විතරක් නෙවෙයි අනුරාධපුරේ කියන්නේ මාරම ලස්සන නගරයක්. ඉතින් ඔයාලගේ නගරයට අපිව ආදරෙන් පිළිගත්තට ගොඩක් ස්තුතියි. ගිහින් එන්නම්. see you bye.